ඔයාලගේ රිවිෂන් එක පටන් ගන්නෙම ප්ලෑන් එකකට රිවිෂන් එක පටන් ගත්ත දවසේ ඉඳන් ඉවර වෙන දවස දක්වාම මේ ලස්සන ප්ලෑන් එකකට යන්න. ප්ලෑන් එක විතරක් තිබ්බා කියලා ඔයාලට රිසල්ට් එන්නේ නැහැ. ඒවා උගන්වන විදිය ඔයා ඇවිල්ලා බලන්නකෝ ඔයාලට හරියනවද කියලා. ඔයා ඇවිල්ලා බලන්න ඔයාගේ යාළුවන්ටත් කියන්න ඇවිල්ලා බලන්න කියලා. නැත්තම් අර S&F ගොඩේ තමයි ඉන්න වෙන්නේ. S&F ගොඩේ ඉන්නවද A එකකට B එකකට යනවද කියන එක තීරණය කරගන්න මේ සම්පත් පොතවත් ඒකේ තියෙන කරුණු ටිකවත් විතරක් මදි. ඒ නිසා ඊට වඩා දෙයක් ඔළුවට ගන්න ඕනේ. බුද්ධිමත් වෙන්න ඕනේ. මොලේ මරාපු මොලේ වැඩ කරන්නේ නැති මොලේ දෙයක් ධාරණය කරගන්න බැරි නිකන් අර පොඩි දේවල් වලට පොඩි කික් එකක් ඇවිල්ලා hina වෙලා විභාගෙට යන එහෙම කට්ටිය තමයි 162ක් හිටියේ. ඒ ගොඩට තවත් ඇඩ් වෙන්න එපා. අපි එතනින් නිදහස් වෙමු. ඔයාලට මෙඩිසින් යන්නේ ඔයා ඒ තුනක් දාලා. ඔයා හිතන්නේ මම මෙඩිසින් යන්න ඕනේ කියලා. හැබැයි ඔයා නතර වෙන්නේ අයිලන්ඩ් රෑන්ක් දාලා. දිස්ත්‍රික්කයේ උඩම රෑන්ක් දාලා. හැමෝම කතා කරයි. මේ නේද අර මේ දිස්ත්‍රික්කයේ මේ උඩම රිසල්ට් එක දාපු කෙනා. අයිලන්ඩ් මෙයා. කවදාවත් අපි දැකලා නැති කෙනෙක් මෙන්න අයිලන්ඩ් රිසල්ට් එකක් දාලා. කොහොමද? මහ ලොකු දෙයක් කරලා නෙමෙයි. අපි මේක හරියට කරොත් ඒ තැනට එන්න පුළුවන්. එහෙම නැත්තම් රිසල්ට්ස් කොහමද? දොර වහගෙන ඉන්න ජනෙල්ලෙන් S1යි, C2යි, S1යි, S3යි. ඕක කියන්නද S3ක් ගන්නද අපි මෙච්චර නටන්නේ? C2යි S1ක්, C1යි S2ක් ගන්නද මෙච්චර නටන්නේ? ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගත්ත දවසට ඔයාට පේන්නෙම